හොවර්ඩ් ගාර්ඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය පිළිබඳව මම කරගෙන ආපු වීඩියෝ මාලාවේ අවසාන වීඩියෝ එක මේ. මේ දක්වා හොවර්ඩ් ගාර්ඩ්නර් විසින් අනාවරණය කරගෙන තිබෙන බුද්ධි 9 බහුවිධ බුද්ධි 9 ගැන ඒ බුද්ධියේ තියෙන විශේෂත්වය වෙන වෙනම සාකච්ඡා කරා. මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ බහුවිධ බුද්ධි සංවර්ධනය සහ අපේ රුචිකත්වය අතර තිබෙන සහසම්බන්ධය හා එහි අධ්‍යාපනික වැදගත්කම ගැන කතා කරනවා. දැන් අපි උදාහරණයක් හැටියට ලියනාඩෝ ඩා වින්චි සහ මාර්ටින් වික්‍රමසිංහ ගත්තොත් දැන් ලියනාඩෝ ඩා වින්චි ඔහු පරිකල්පනය කරපු දේවල්, ඔහු මනසින් තුටු දේවල් අපිට ඉදිරිපත් කරලා තියෙන, නිර්මාණය කරලා තියෙන්නේ බොහෝ විට චිත්‍ර මගින්. මාර්ටින් වික්‍රමසිංහ ඔහුගේ පරිකල්පනයන් නිර්මාණය කරලා තියෙන්නේ, අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ ලේඛන මගින්. විශේෂයෙන් අපිට නවකතා ගැන සඳහන් කරන්න පුළුවන්. ওই තුන් ඈඳුතු නවකතා ගැන එහෙම මතකයට එන නිසා. එතකොට උපකල්පනය කරන්න පුළුවන් අපිට ලියනාඩෝ ඩා වින්චිගේ ඔහු සතු බුද්ධි 9න් සාපේක්ෂව වැඩියෙන් සංවර්ධනය කරගෙන තිබිලා තියෙන්නේ අවකාශමය බුද්ධිය කියලා. මොකද ඔහු බෙහෙවින් නිර්මාණ කරලා තියෙන්නේ චිත්‍ර මගින් නිසා. ඒ වගේ මාර්ටින් වික්‍රමසිංහයන් ගැන අපිට නිගමනය කරන්න පුළුවන් ඔහුගේ බුද්ධි 9න් සාපේක්ෂව වැඩියෙන් සංවර්ධනය කරගෙන තිබිලා තියෙන්නේ භාෂාමය බුද්ධිය කියලා. එතකොට මේ උපකල්පනය අපි තවදුරටත් පරීක්ෂා කරලා බලමු. දැන් ලියනාඩෝ ඩා වින්චි චරිතය ඇතුළට තව ටිකක් එවිලා බැලුවොත් මම කලින් සඳහන් කරලා තියෙනවා මේ විවිධාකාර විෂයන් සංවර්ධනය වෙලා තියෙන්නේ මානවයාගේ බුද්ධි සංවර්ධනය නිසා කියන එක. බුද්ධි සංවර්ධනයේ ප්‍රතිඵල හැටියට. එතකොට අපි දැන් ලියනාඩෝ ඩා වින්චිගේ හැකියාව නැත්නම් දක්ෂතා විවිධ විෂයක් ක්ෂේත්‍ර ඇසුරෙන් බලමු. එතකොට අපිට ඔහුගේ මොන බුද්ධීන්ද ඔහු සංවර්ධනය කරගෙන තිබිලා තියෙන්නේ කියන එක අපිට අර මොළයේ ඇතුළට ඉබිලා බලන්න පුළුවන් වෙනවා. ඔහු ප්‍රකටයි නැත්නම් ඔහු දක්ෂ වෙලා තිබෙනවා ආර්ට් ඇන්ඩ් පේන්ටිං වලට. චිත්‍ර සහ පින්තාරු කිරීම කියලා කියමු. ඒ නිසානේ මොනාලිසා චිත්‍රය මේ තරම ලෝක ප්‍රකට. නිසා ඔහු මේ විෂයක් ක්ෂේත්‍රයේ දක්ෂයෙක් නැත්නම් නිපුණෙක්. ඒතර මේ විෂයක් ක්ෂේත්‍රයේ ඔහු නිපුණෙක් උනේ එම වන්නේ ඔහුගේ කවර බුද්ධි ක්ෂේත්‍රයේ සංවර්ධනය වුණ නිසාද? සංවර්ධනය කරගත් නිසාද? අවකාශමය බුද්ධිය. ඊළඟට ඔහු දක්ෂකම් දක්වලා තියෙනවා ඇනටොමි නැත්නම් ව්‍යුහ විද්‍යාව පිළිබඳව. මොළය, මස්පිඩු, අස්ථි මේ ශාරීරික කොටස් වල ශරීරයේ විච්ඡේදනය කරලා ඉතාමත්ම නිවැරදිව චිත්‍රයට නගලා තියෙනවා. එතකොට මේ ව්‍යුහ විද්‍යාව කියන විෂයක් ක්ෂේත්‍රයට ඔහු දක්ෂ වෙලා තියෙන්නේ ඔහුගේ අවකාශමය බුද්ධිය සංවර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට කියන එක පේනවා. ඔහු දක්ෂකම් දක්වලා තියෙනවා ඉංජිනේරින් හා ඉන්වෙන්ෂන් වලට. ඒ කියන්නේ ඉංජිනේරු විද්‍යාව හා නව නිපැයුම් සඳහා. මම කලින් සඳහන් කරලා තියෙනවා ගුවන් යානයේ රෝබෝ යන්ත්‍රය සත්‍ය වශයෙන්ම නිර්මාණය කරන්නට පෙර වසර 100 ගණනකට පෙර ඔහු ඒව චිත්‍රයට නගලා තියෙනවා. ඒකට යටින් පේන ඔහු ඉංජිනේරු විද්‍යාව හා නව නිපැයුම් කරුවෙක් වශයෙන් ඊටම දක්ෂතා දක්වලා තියෙන බව. ඒකට ඒ විෂයක් ක්ෂේත්‍රයට ඔහු දක්ෂයෙක් වන්නේ තාර්කික හා ගණිතමය බුද්ධි සංවර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට. එතකොට ඔහු ෆිසික්ස් ඇන්ඩ් මැතමැටික්ස් වලටත් ඒ කියන්නේ විද්‍යාව හා භෞතික විද්‍යාව හා ගණිතයටත් දක්ෂකම් දක්වලා තියෙනවා. ගුරුත්වාකර්ෂණයේ ශක්තිය ගැන පවා මූලික පරීක්ෂණ මෙහෙवला තියෙනවා, කරලා තියෙනවා ලියනාඩෝ ඩා වින්චි. මේවා වැඩි ප්‍රකට නැහැ.
එතකොට ඒ විෂය ක්ෂේත්‍රයට ඔහු දක්ෂ වන්නේ තාර්කික හා ගණිතමය බුද්ධි සංවර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට බව අපිට බොහොම පැහැදිලිව පේනවා. ඒතර ඔහු ඒ විතරක් නෙවෙයි ඔහු ආකිටෙක්චර් ගෘහ නිර්මාණ ශිල්පයටත් දක්ෂකම් දක්වලා තියෙනවා. රෝග පැතිරීම වළකින විදිහට නගර නිර්මාණය කරන්න කොහොමද කියන එක සැලසුම් කරලා තියෙනවා. එතකොට ආකිටෙක්චර් නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පීය කියන විෂය ක්ෂේත්‍රයට ඔහු දක්ෂයෙක් වන්නේ අවකාශමය බුද්ධි සංවර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ විතරක් නෙවෙයි ඔහු බොට්නි උද්භිද විද්‍යාවට දක්ෂකම් දක්වලා තියෙනවා. මේ ශාක වල ව්‍යුහයන් අධ්‍යයනය කරලා ප්‍රභා සංශ්ලේෂණය ආදී ශාක වර්ධන ක්‍රියාවලිය පිළිබඳව කැපී පෙනෙන විදිහට නිවැරදිව ඒ තොරතුරු ලේඛන ගත කරලා තියෙනවා. ඒ කියන්නේ ඔහු එතකොට මේ උද්භිද විද්‍යාවට ඔහු ඒ කියන විෂය ක්ෂේත්‍රයේ දක්ෂයෙක් නිපුණෙක් වන්නේ ස්වභාව ධර්ම බුද්ධිය ඔහු සංවර්ධනය කරගෙන තිබිලා තියෙන නිසා. ඒ විතරකුත් නෙවෙයි. ඔහු කාටෝග්‍රැෆි නැත්තම් මැප් මේකේ සිතියම් විද්‍යාව, සිතියම් නිර්මාණය ඒ කියන විෂය ක්ෂේත්‍රයේ දක්ෂයෙක්. කියන්නේ භූ විෂමතාවය සහ භූගෝල විද්‍යාව පිළිබඳව ඒ කාලෙට සාපේක්ෂව ඊටාම දියුණු විදිහට සිතියම් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ විෂය ක්ෂේත්‍රයේ සිතියම් විද්‍යාව නැත්නම් සිතියම් නිර්මාණකරණය කියන ක්ෂේත්‍රයේ ඔහු දක්ෂයෙක් වන්නේ අවකාශමය බුද්ධිය සංවර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ විතරකුත් නෙවෙයි මිලිටරි ඉංජිනේරිය නැත්නම් හමුදා ඉංජිනේරු විද්‍යාවෙත් ඔහු දක්ෂයෙක්. ඒ කියන විෂය ක්ෂේත්‍රයේ බහු බැරල් කාලතුවක්කු සන්නද්ධ වාහන වැනි ආරක්ෂක ව්‍යුහයන් ආරක්ෂාවට සම්බන්ධ යුද්ධයට අදාළ නිර්මාණ ඔහු මේ සංවර්ධනය කරලා තියෙනවා. එතකොට මේ කියන විෂය ක්ෂේත්‍රය ඒ කියන්නේ හමුදා ඉංජිනේරු විද්‍යාව ඒ විෂය ක්ෂේත්‍රයේ ඔහු දක්ෂයෙක් වන්නේ තාර්කික ගණිතමය බුද්ධිය සංවර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ විතරකුත් නෙවෙයි ඔහු සංගීත කියන විෂය ක්ෂේත්‍රයේ දක්ෂයෙක්. ඔහු වීණාව වාදනය කරලා තියෙනවා. සංගීත න්‍යාය පිළිබඳවත් ඔහු හදාarලා තියෙනවා. සංගීත භාණ්ඩ නිර්මාණය කරලා තියෙනවා. අපි දන්නවනේ තත් භාණ්ඩ කියන සංගීතමය බුද්ධිය විශිෂ්ටතම නිර්මාණයක් නේ. ඒකට ඒ සංගීතය කියන විෂය ක්ෂේත්‍රයේත් ඔහු නිපුණෙක්. ඒ කියන්නේ සංගීතමය බුද්ධියත් ඔහුගේ සංවර්ධනය කරගෙන තිබිලා තියෙනවා. දැන් මෙහෙම බැලුවම පේනවා අවම වශයෙන් බුද්ධි පහක්වත් ඔහු බෙහෙවින් සංවර්ධනය කරගෙන තිබිලා තියෙනවා. භාෂාමය බුද්ධියත් ඇතුළුව. එතකොට දැන් අපිට ඕන නම් ලියනාඩෝ ඩා වින්චි කවුද කියලා අහුවොත් මේ විදිහට කියන්නත් පුළුවන්. චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, සංගීතඥයෙක්, විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිපැයුම්කරුවෙක්, ව්‍යුහ විද්‍යාඥයෙක්, නැත්නම් කාය විවර්තියද විද්‍යාඥයෙක්, භූ විද්‍යාඥයෙක්, සිතියම් විද්‍යාඥයෙක්, උද්භිද විද්‍යාඥයෙක්, සංගීතඥයෙක්, ලේඛකයෙක් මේ විදිහටත් අපිට ඔහු අවශ්‍ය නම් කරන්න පුළුවන්. අපූර්ව චරිතයක්. එතකොට දැන් අපි මුලින් උපකල්පනය කරපු දේ. එතකොට දැන් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් අපි මොකක්ද අපේ රුචිකත්වයේ තීරණය වෙන්නේ සාපේක්ෂව අපි සතු බුද්ධි නවයෙන් කවර බුද්ධියක් වැඩියෙන් සංවර්ධනය කරගෙන තියනවද කියන කාරණේ උඩ. එතකොට දැන් අපි බැලුවොත් තවදුරටත් මේක ළමයින්ට අදාළ කරගෙන එක ළමයෙක් එක දෙයකට වැඩි කැමැත්තක් රුචිකත්වයක් දක්වනකොට තව ළමයෙක් ඒ වෙලාවෙම වෙනත් දෙයකට රුචිකත්වයක් දක්වන්නේ ඇයි කියලා. මේක ළමයින්ට ගුරුවරුන්ට බෙහෙවින් වැදගත් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ ඔය ප්‍රාථමික පන්තිවල සාමාන්‍ය පල්ලෙහා පන්තිවල සමහර ළමයි ඉන්න උදේට ඇවිල්ලා ටීචර්ගේ මේසේ රෙද්ද මල් පොච්චියක් තියලා මේසේ හැඩ වැඩ කරනවා. ඒ වෙලාවෙම තව සමහර ළමයි ඉන්නවා මේ තවත් ළමයි තේරවිලි කියනවා නැත්නම් ප්‍රහේලිකා විසඳනවා. ඇයි මේ? ඒතර ඒ ළමයින්ගේ අපිට පේනවා අර මේසේ රෙද්ද හදන්නේ මේසේ හැඩ වැඩ කරන්නේ අවකාශමය බුද්ධිය සාපේක්ෂව වැඩියෙන් සංවර්ධනය වූ ළමයි. ඒ වෙලාවෙම අර තේරවිලි කියන්නේ ප්‍රහේලිකා විසඳන්නේ තාර්කික ගණිතමය බුද්ධිය සාපේක්ෂ වශයෙන් වැඩියෙන් සංවර්ධනය වූ ළමයි කියලා. සමහර ළමයි තනියෙන් වැඩ කරනකොට සමහර ළමයි කණ්ඩායම වශයෙන්මයි වැඩ කරන්න කැමති. ඒකත් එහෙමයි. පුද්ගල ඇතුළාන්ත බුද්ධිය වැඩියෙන් සංවර්ධනය වූ ළමයි සාපේක්ෂව තනියෙන් වැඩ කරන්න කැමති.
අන්තර්පුද්ගල බුද්ධිය සාපේක්ෂව වැඩි සංවර්ධනය වූ ළමයි නිතරම කණ්ඩායම් විදිහට වැඩ කරන්න තමයි කැමති. රුචිකත්වයක් දක්වන්නේ. ඒතර සමහර ළමයි නැටුම් ක්‍රීඩා රංගනය වගේ දේවල් වලට වැඩි රුචිකත්වයක් දක්වනකොට සමහර ළමයි විද්‍යාවට ගණිතයට විද්‍යාගාරයට දුවන්න තමයි කැමති. ඒකත් එහෙමයි. ඒකේ කායික සංචලනයේ බුද්ධිය සාපේක්ෂව වැඩියෙන් සංවර්ධනය වූ ළමයි තමයි ඔය නැටුම් ක්‍රීඩා රංගනයට වැඩි රුචිකත්වයක් දක්වන්නේ. තාර්කික ගණිතමය බුද්ධිය වැඩියෙන් සංවර්ධනය වූ ළමයි සාපේක්ෂව වැඩියෙන් සංවර්ධනය වූ ළමයි විද්‍යාව ගණිතයට වැඩි ඇල්මක් රුචිකත්වයක් දක්වනවා. ඒතර දැන් මේක මම කියවනේ මුලදීම මේක අධ්‍යාපනයේ තියෙන වැදගත්කම අපි සලකා බලනවා කියන්නේ. ඒතර මේ බහුවිධ බුද්ධි උපරිම ප්‍රමාණය බුද්ධි 9ම හෝ උපරිම ප්‍රමාණය සංවර්ධනය කර ගැනීම සඳහා මේ දැනුම අපි කොහොමද මේ යොදාගන්නේ කියලා කවුරු හරි ඇහුවොත් මට එක නිදසුනක් පමණක් දෙන්න පුළුවන් මේ වීඩියෝ එක ඇතුලේ. දැන් අපි හිතමු පන්ති කාමරේ අපි කොහොම හරි ප්‍රදර්ශනය කරන පොත් ලැයිස්තුව පොත් කීපයක් කතන්දර පොත්. ඒ ළමයින්ට හොයාගන්න පුළුවන් පහසුවෙන් හොයාගන්න පුළුවන්. පොත් 5ක් 6ක් හරි කීපයක් අපි මේ ප්‍රදර්ශනය කරන ලියලා තියෙනවා නැත්නම් කොලයක ලියලා අලවන මොකක් හරි කරනවා. ඒක ළමයි කුතුහලය නිසා ඔක බලනවනේ මේ මොනවද පොත් කියන්නේ. ඉතින් ටික වෙලාවකට පස්සේ නැත්නම් දවසකට දෙකකට පස්සේ හරි කමන්නේ අපි කියනවා ළමයින්ට ඔය ඕගොල්ලෝ මේ පොත් ලැයිස්තුවෙන් කැමති එකක් තෝරගන්න. තෝරගෙන කියවලා අහවල් දවසේ පොඩි කාලයක් දෙන්න ඕනේ. අහවල් දවසේ ඕගොල්ලෝ මේ පන්තිය ඉස්සරහට ඇවිල්ලා තමුන් කැමති විදිහකට මේ පොතේ තියෙන වඩා කැමති දෙයක් ඉදිරිපත් කරන්න. කැමති විදිහකට කියලා. ඕන ඉඟියක් දුන්නත් කමන්නේ. කැමති නම් චිත්‍ර ඇඳලා ඉදිරිපත් කරන්න, කැමති නම් ගායනයකින්, කැමති නම් රංගනයකින් කියලා ඉඟි කරත් කමක් නැහැ. කැමති විදිහකට. අපිට ඕන විදිහකට නිදහස තියෙනවා. ඒතර අපිට ඔය දැන් નિયમિત දිනේ ආවම එක ළමෙක් ඇවිල්ලා අර කතන්දර පොත කියවලා ඒකේ වඩාම කැමති චරිතය චිත්‍රයට නගාගෙන ඇවිල්ලා පන්තියේ පෙන්නනවා අනිත් ළමයි. ඒතර තව ළමෙක් මේ කතන්දර පොතේ තමුන් සිත් ගද්දයක් පිළිබඳ කවියක් හරි ගීතයක් හරි ඉදිරිපත් කරනවා අත්පුඩි ගස ගස. තව ළමෙක් රංගපාලා පෙන්නනවා වඩාම කැමති චරිතය හෝ ඒ කතන්දරේ රංගපාලා පෙන්නනවා. තව ළමෙක් මේ පොත ගැන මේ පොතේ තියෙන කතන්දරය ගැන මේක මෙහෙම වුණේ නැත්තම් හොඳයි මෙහෙම වෙන්න තිබුණා කියලා අර ਵਿਚාරයක් කරනවා. ඒ වයසේ හැටියට කරන්න පුළුවන්. එතකොට තව ළමෙක් මේ කතන්දරේම වෙන විදිහකට ලියාගෙන ඇවිල්ලා කියවෙනවා. දැන් ඔයගේ විවිධාකාර දේ මේ කියනවට වඩා නොහිතපු දෙයක් වෙන්නත් පුළුවන් ළමයින්ට හොඳ නිදහස් හොඳට පෙළඹෙවුවා. උපරිම නිදහස දීලා. දැන් මෙතනදී දැන් අපිට පේනවා මේ ළමයි තමුන් ඉදිරිපත් කරන නිර්මාණය පිටිපස්සේ තියෙන මොකද්ද? ඔවුන්ගේ සාපේක්ෂව වැඩියෙන් සංවර්ධනය වූ බුද්ධිය කියන එක. දැන් මෙතනදී මේ දැන් නිරායාසයෙන්ම සිද්ධ වෙන තව වඩා වැදගත් බුද්ධි සංවර්ධනයක් තියෙනවා. බුද්ධි සංවර්ධනයක් මෙතන සිද්ධ වෙනවා නිරායාසයෙන්. මොකද්ද? දැන් චිත්‍රයක් ඇඳලා ගෙනහල්ලා පෙන්වන ළමයා ඉස්සරහට ඇවිල්ලා පෙන්වන ළමයා දිහා බලාගෙන ඉන්නවා. අර භාෂාමය බුද්ධිය සාපේක්ෂ වශයෙන් වැඩියෙන් සංවර්ධනය වූ ළමයා. එතන මොකද වෙන්නේ? එයාට හිතෙනවා මාත් චිත්‍ර අඳින්න ඕන. එතකොට ඒ ළමයාගේ දැන් අවකාශමය බුද්ධිය සංවර්ධනය වීම සඳහා සංවර්ධනය කර ගැනීම සඳහා පෙළඹවීමක් ඇති වෙනවා. ඒ වගේ මුළු පන්තියේ සියලුම ළමයි සාපේක්ෂව වැඩියෙන් සංවර්ධනය වෙලා තියෙන බුද්ධියට අමතරව අනිකුත් බුද්ධින් සංවර්ධනය කර ගැනීම සඳහා නිරායාසයෙන් ඊටම ඉහළ පෙළඹීමක් ඒ ළමයින්ට ලැබෙනවා. ඒකට මේක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කොයිතරම් නිර්මාණශීලී නැත්නම් වැදගත් ක්‍රියාකාරකමක්ද කියලා අධ්‍යාපනික වශයෙන්. එතකොට දැන් සමහරව දැන් මේ වගේ දේවල් ගැන මම ඔය අධ්‍යාපන ශාස්ත්‍රයේ සාකච්ඡා කරනකොට සමහරු කියනවා අපිට ඔය වගේ පොත් ලැයිස්තු දැන් මට පහසුකම් නැහැනේ ළමයින්ට පොත් හොයාගන්න බෑ කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවල මම උන්ට කියන්නේ එක පොතකිනුත් මේක කරන්න පුළුවන් එක කතන්දර පොතක්. එක කතන්දර පොතක් බෙදා හදාගෙන හරි කියවන්න කාලේ දීලා වඩාම කැමති ඒ පොතේ කතන්දරේ තියෙන වඩාම කැමති චරිතය ඇසුරෙන් මේ අභ්‍යාසයෙම මේ ක්‍රියාකාරකම් දෙන්න පුළුවන් කරන්න පුළුවන් කියලා. එතකොට අවශ්‍ය වෙන්නේ මොකක්ද? විශේෂඥ ගුරුවරයෙක් තමයි මෙතන තීරණාත්මක සාධක වෙන්නේ. ඒ කියන්නේ විශේෂඥ ගුරුවරයෙක් කියලා කියන්නේ ඉස්සෙල්ලම මේ දැනුම තියෙන්න ඕන. මේ අධ්‍යාපන විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක මේ දැනුම අපි අත්පත් කර ගන්න ඕන විශේෂඥ ගුරුවරයෙක් වෙන්න. දෙක පුහුණුව. අපිට හොඳ පුහුණුවක් තියෙන්න ඕන. අත්දැකීම් රාශියක් වැඩියෙන් අත්දැකීම් ලබාගෙන තියෙනවා.
එතකොට ඔය ගුරු පුහුණුවේදී ලබා දෙනවනේ. ඊට අමතරව අපි සුවසහයෙන් අත්දැකීම් අත්පත් කර ගන්නවා. ඒ වගේම ආචාර ධර්මික ගුරුවරයෙක් වෙන්නට ඕන. ආචාර ධර්මීය ගුරුවරයෙක් වෙන්නට චරිතයක් අපි සංවර්ධනය කරගෙන තියෙනවා. ඒකෝට තමයි මේ නිසි ගුරුවරයෙක් හැටියට ඊටාම සොයම් පෙළඹීමේ නිර්මාණශීලීව ඊටාම යහපත් මිනිසෙක් හැටියට මේක මේ කියන කාරණේ ඊටාම ඉහළ මට්ටමේ ඉහළ ප්‍රමිතියකින් යුතුව කරන්නට පුළුවන් වන්නේ. එතකොට දැන් මේ වගේ මේ දැනුම කොයිතරම් මේ වැදගත්ද කියන එක තවදුරටත් තේරුම් ගැනීම සඳහා මම මේ දෙමව්පියන්ගෙන් එන්න පුළුවන් ගැටලුවක් ඉදිරිපත් කිරීම ඇසෙන් කතා කරන්න කැමතියි. දැන් අපි හිතමු කවුරු හරි මවක් හරි පියෙක් හරි ඇවිල්ලා කියනවා ටීචර් කෙනෙකුට ගුරුවරයෙකුට කියනවා දැන් මගේ ළමයා නැටුම් වලට සංගීතයට බැඩ්මින්ටන් ක්‍රීඩාවට ඉහළම දක්ෂතා දක්වනවා. මේ තුනටම එක වගේ මොනවටද? නැටුම්, සංගීතය, බැඩ්මින්ටන් ක්‍රීඩාව. ගැන අපි හිතමුකෝ ජාතික මට්ටමේ මේ ඉහළම තරඟ වලින් ජයග්‍රහණය කළා කියලා මොකක් හරි ඒ විදිහට දක්ෂතා දක්වනවා. දැන් නමුත් මේ විෂයන් තුන විතරක් නෙවෙයි ළමයෙක් ඉගෙන ගන්න. ඒතකොට ළමයෙකුට තව බොහෝ අධ්‍යාපන කටයුතු තියෙනවා. ඒ නිසා මේ මව හෝ පියාට තියෙන ප්‍රශ්නේ තමයි තව දුරටත් මේ විෂයන් තුනම ළමයා යොමු කරන්න බෑ. එහෙම වුණොත් අනිත් විෂයන් හදාරන්න වෙලාව නැතු වෙනවා. ඒ නිසා මේ ගුරුවරයාගෙන් ඉල්ලන උදව්ව තමයි මේ මව හෝ පියා මට මේ විෂයන් තුනෙන් එකක් අතහරින්න. නැත්නම් දෙක අතහරින්න. එහෙම නැත්නම් මේ විෂයන් තුනෙන් දෙකක් තෝරගන්න උදව්වක් දෙන්න කියලා. උපදේශයක් දෙන්න. දැන් කොහොමද කරන්නේ? මේ ප්‍රශ්නේ මම ඔය ගුරුවරුන්ට ඉදිරිපත් කරපු අවස්ථාවල මම දැක්ක බොහෝ දෙනෙක් කියපු දේ තමයි ඒ ළමයින්ට කැමති එකක් තෝරගන්න. ළමයින්ට කැමති දෙකක් තෝරගන්න දෙනවා සර් මම නම් ඔය වගේ උත්තර තමයි ලැබුණේ. නමුත් මම හිතනවා මේ ඒක වඩා නිවැරදි නෑ කියලා ඒ උත්තරේ. මොකද බොහෝ ජනප්‍රිය උත්තරයක් තමයි ඒක. ළමයි වඩා කැමති දෙයට ඉඩ දෙන්න කියලා. නමුත් අපි විද්‍යානුකූලව මේ විද්‍යාත්මක දැනුම ඇසුරෙන් මේ ප්‍රශ්න දිහා බැලුවොත් මේ මවගේ හෝ පියාගේ ප්‍රශ්න දිහා අපිට පේනවා මේ නැටුම් සහ බැඩ්මින්ටන් කියන්නේ ක්‍රීඩාව සහ නර්තනය කියන්නේ කායික සංචලනයේ බුද්ධි සංවර්ධනයේ ප්‍රතිඵල. ඒ බුද්ධියේ ප්‍රතිඵලයක් හැටියට මේ විෂයන් දෙක සංවර්ධනය වෙන්නේ. මේ විෂය දෙකේ දක්ෂයෙක් වෙන්නේ. ඒතර සංගීතය කියන්නේ වෙනම බුද්ධියක්. ඒතර ළමයෙක් සතු මේ බුද්ධි 9ක් තියෙනවා. ඒ 9න් දැන් අපිට පේනවා මේ විෂයන් 3ක් මෙතන කතා කරාට බුද්ධි දෙකක සංවර්ධනයේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ඒතර දැන් හරි පහසුවෙන් අපිට උපදේශයක් දෙන්න පුළුවන්. මේ පියාට මොකක්ද? සංගීතමය බුද්ධිය වෙනම බුද්ධියක් නේ. සාහිත්‍ය වැදගත් බුද්ධියක්. ඒතකොට කියනවා අර කායික සංචලනමය බුද්ධිය ඇසුරෙන් සංවර්ධනය වෙලා තියෙන මේ නැටුම් සහ බැඩ්මින්ටන් කියන විෂයන් දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. තෝරගන්න එකක් අතාරින්න. හැබැයි ඒකෙදි ළමයට අවස්ථාව දෙන්න කියලා. බැඩ්මින්ටන්ද මම දිගටම කරගෙන යන්නේ නැටුම්ද කියන එක ළමයට තෝරගන්න දෙන්න. එතකොට පේනවනේ මේ දැනුම කොයිතරම් විද්‍යාත්මක වශයෙන් අපිට තීරණයක් ගැනීම සඳහා වැදගත් වෙනවද කියන එක. ඒතකොට දැන් මේ විවිධ රටවල් මේ බහුවිධ බුද්ධි න්‍යාය ඇසුරින් මේක අධ්‍යාපනයේ දෙන විවිධ රටවල් වල විවිධ පාසල් තියෙනවා. වෙනත් ශාස්ත්‍ර වලටත් මේ දැනුම පාවිච්චි කරන ව්‍යාපාර ආදී විවිධ ශාස්ත්‍ර වල. ඒ අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තොත් ගුරුවරු මේ දැනුම යොදා ගන්න ගුරුවරු අධ්‍යාපනය සඳහා අධ්‍යාපන සංවර්ධනය සඳහා අත් වශයෙන්ම විශ්මයටපත් වෙලා තියෙන කාරණා දෙකක් නිසා. එකක් ළමයින්ගේ අධ්‍යාපන සංවර්ධනය ඉහළ යන හැටි වර්ධනය වෙන හැටි දැකලා. දෙක ගුරුවරුන්ගේ ඔවුන්ගේ බුද්ධි සංවර්ධනය ඔවුන්ගේ දක්ෂතාවය මොන ඔවුන්ගේ නිපුණතා සංවර්ධනය වෙන ආකාරය. මෙන්න මේ දෙකම නිසා ළමයින්ගේ අධ්‍යාපන සංවර්ධනය ගුරුවරුන්ගේ මේ වෘත්ති සංවර්ධනය දෙකටම මේ දැනුම බෙහෙවින් ඉවහල් වෙන බව දැකලා අත්දැකීමෙන් දැකලා මේ මවිතයටපත් වෙලා තියෙනවා නැත්නම් විශ්මයටපත් වෙලා තියෙනවා ගුරුවරු. එතකොට දැන් ලංකාවේ මේ පිළිබඳව අත්දැකීමක් දෙකක් කියනවා නම් මම දන්න පාසලක් අත්දැකීමක් දෙකක් පමණයි කියන්නේ මම නොදන්න ඒවා තියෙන්න පුළුවන්. මේ ගම්පහ යසෝදරා දේවී බාලිකා විද්‍යාලය. මේ දැනුම මේ බහුවිධ බුද්ධි න්‍යාය පිළිබඳ දැනුම ඊටාම උනන්දුවෙන් යොදා ගන්න පාසලක්. ඒ කියන්නේ අර සාමාන්‍ය ත්‍යාග ප්‍රදානෝත්සවයට අමතරව වාර්ෂිකව පවත්වන බහුවිධ බුද්ධියට අදාළව ත්‍යාග ප්‍රදානෝත්සවය.
ඒකෙදි වර්ෂය පුරා තක්සේරු කරලා බලලා මේ බුද්ධි 9 ඇසුරෙන් ළමයින්ගේ තියෙන මොන මොන බුද්ධින්ද මේ ඉහළට සංවර්ධනය වෙලා තිබෙන්නේ කියලා ළමයින්ට මේ ත්‍යාග ප්‍රදානෝත්සවයක් පවත්වනවා. ඒතකොට සමහර ළමයින්ට බුද්ධි එකක් නෙමෙයි දෙක තුනක විශිෂ්ටයින් හැටියට තෑගි හම්බ වෙනවා. ඒතකොට බුද්ධි වැඩිම ප්‍රමාණයක් සංවර්ධනය කරගත්ත ළමයට තමයි අර වඩාත්ම ඉහළ තෑග්ගක් නැත්නම් පිළිගැනීමක් අගය කිරීමක් ලැබෙන්නේ. එතකොට ඒගොල්ලෝ දිගටම කරගෙන යනවා. ඒ නිසා මේ විදුහලේ විදුහල්පති සහ විදුහල්පතිනිය සහ ගුරුවරු කියනවා මේ බහුවිධ බුද්ධි සංවර්ධනය ඇසුරෙන් කරන ක්‍රියාකාරකම් නිසා මේ වගේ වැඩ නිසා ළමයින්ගේ බුද්ධි සංවර්ධනයත් ඊට ඉහළින් චරිත සංවර්ධනයත් කැපී පෙනෙන විදිහට වර්ධනය වෙන බව ඒගොල්ලෝ දකිනවා කියන එක. තවත් පාසලක් තුන මට නම නම් මතක නැහැ දැන් මේ වෙලාවේ. ඒ පාසල මේ දැනුම පාවිච්චි කිරීම සඳහා යොදාගෙන තියෙන වැඩසටහන තමයි ළමයින්ගේ නිල ඇඳුම ස්ටිකර් අලවනවා. වර්ෂයකට හෝ කීපයකට වරක් දෙක තුනකට වරක් ස්ටිකර් එකක් අලවනවා. ස්ටිකර් එකක් හෝ කීපයක්. කියන්නේ දැන් ළමෙක් භාෂාමය බුද්ධිය පැත්තෙන් විශේෂ දක්ෂතා දක්වනවා නම් ස්මාර්ට් ඉන් ලින්ග්විස්ටික් ඉන්ටෙලිජන්ස් කියන ස්ටිකර් එක ගහනවා නිල ඇඳුම. ඒකෙන් අදහස් කරන්නේ ඒ ළමයා මේ ලිඛිත භාෂාව, කතා කිරීමේ භාෂාව, කතනය, ලිවීම, කතාව, සවන් දීම ආදී ඒ sannivedana හැකියා ඊටම ඵලදායී විදිහට, ප්‍රයෝජනවත් විදිහට, අර්ථවත් විදිහට කිරීමට හැකියාව තියනවා කියන එක තමයි අදහස් කරන්නේ. ඒක හොඳට තක්සේරු කරලා බලලා තමයි මේ ලකුණු විභාග පවත්වලා නෙවෙයි කරන්නේ, තක්සේරු කිරීමෙන්. ගුරුවරුම නොකොඩවා නිරීක්ෂණය කරලා තක්සේරු කරලා තමයි මේ ළමයින්ට මේ ස්ටිකර් ගාලවන්නේ. දැන් සමහර ළමයින්ගේ නිල ඇඳුමේ තියෙනවා ස්ටිකර් දෙක තුනක්. ස්මාර්ට් ඉන් logical mathematical intelligence, smart in spatial intelligence, smart in linguistic. ඒ වගේ තියෙනවා දෙක තුනක්. ඒ මොකද මේ බුද්ධි දෙක තුනම සංවර්ධනය කරගෙන තියෙනවා කියන කාරණයකින් අදහස් කරන්නේ කැපී පෙනෙන මට්ටමට. ඒක වෙනස් වෙනවා අවුරුදු කීපයකට වරක් නැවත නැවත වෙනස් කරනවා. මොකද බුද්ධි සංවර්ධනයත් ඒ විදිහට වෙනස් වෙන්න පුළුවන් නිසා. ඒතකොට දැන් මේ හොවර්ඩ් ගාර්ඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය පිළිබඳව මම කරගෙන ආපු වීඩියෝ මාලාව මම කිව්වා මේක අවසාන වීඩියෝ කියලා. යම් ප්‍රතිචාරයක් මේවට ලැබුණොත් සමාජයෙන් සමහරට නැවත වීඩියෝ කරන්න පුළුවන් ඒ ඇසුරින්. දැනට මේ කරපු වීඩියෝ මාලාව අවසන් කිරීම සඳහා යම්කිසි සාරාංශ කිරීමක් වගේ නිගමන කීපයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක තමයි පුද්ගලයෙකුට නැත්නම් මනුස්සයෙකුට එක බුද්ධියක් පමණක් නෙවෙයි තියෙන්නේ, බහුවිධ බුද්ධියක් තියෙනවා කියන එක. අවම වශයෙන් බුද්ධි 9ක්. ඒ නිසා අර IQ ටෙස්ට් කියන එක අර සම්ප්‍රදායික බුද්ධි පරීක්ෂණ නිවැරදි නැහැ කියන එක. මොකද ඒ IQ ටෙස්ට් එකකින් මනින්නේ ප්‍රධාන වශයෙන් තාර්කික ගණිතමය බුද්ධිමය හැකියාවයි ලින්ග්විස්ටික් කියන භාෂාමය හැකියාවයි. එතකොට ඒක කිසිසේත් නිවැරදි වෙන්නේ නැහැ. මොකද බුද්ධි 9ක් තියෙන කෙනෙකුගෙන් දෙකක් මැන්නම්. නැත්නම් 8කින් දෙකක් මැන්නොත් මැනලා නැති ටික බුද්ධි පරීක්ෂණයට වාජනය කරලා නැති බුද්ධි ප්‍රමාණය තමයි වැඩි. ඒකට ඊටාම දෝෂ සහිත බුද්ධි පරීක්ෂණයක් කියලා කියන්න පුළුවන් ওই සම්ප්‍රදායික බුද්ධි පරීක්ෂණ. අත් වශයෙන්ම නිකන් මෙතනදී අදහසක් ඕනනම් කියන්න පුළුවන් කවර වයසකදී වුණත් යම්කිසි පුද්ගලෙක්ගේ යම්කිසි අවස්ථාවකදී යම් පුද්ගලෙක්ගේ හැකියාව තක්සේරු කරලා බලන්න ඕන නම් තක්සේරු කරලා බලන්න ඕන නම් ප්‍රධාන වශයෙන් කාරණා තුනක් පදනම් කරගෙන නිර්ණායක තුනක් පදනම් කරගෙන ඒ කාරණේ සැලසුම් කරා නම් වඩා නිවැරදි අදහසක් තක්සේරුවක් ඇති කරගන්න පුළුවන්. ප්‍රධාන කාරණා තුන තමයි මේ අධ්‍යාපනයේ අග්‍රඵලය. කියන නිර්ණායක වශයෙන් ගන්න ඕනේ. එකක් තමයි ස්වාධීන චින්තනය නැත්නම් විචාරාත්මක සිතීම කිව්වොත් වඩා නිවැරදි. විචාරාත්මක සිතීම දෙක සහ කම්පණය කියන්නේ අනේකාගේ දුක සහ සැප දෙකම දුක සතුට දෙකම ඒ ආකාරයෙන්ම තමන්ට දැනෙන එක සහ කම්පණය. තුන නිර්මාණාත්මක පරිකල්පනය. කියන්නේ අලුතින් සිතීමට තියෙන හැකියාව, අලුත් දේ නිපදවීමට තියෙන හැකියාව. විචාරාත්මක සිතීම සහ කම්පණය සහ නිර්මාණාත්මක පරිකල්පනය කියන නිර්ණායක තුන ඔස්සේ කවර වයස් මට්ටමකදී වුණා කවරම අවස්ථාවක වුණා පුද්ගලයෙකුගේ අධ්‍යාපන සංවර්ධනය මැනලා බැලීමට සැලසුම් කරා නම් ඒක නිවැරදි සාපේක්ෂව ඉතා නිවැරදි පිළිවෙලක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේ බහුවිධ බුද්ධි න්‍යාය ඇසුරෙන් අපිට එන්න පුළුවන් ඊළඟ සමරියක් හැටියට සාරාංශක නිගමනය තමයි කිසිවෙක් මෝඩයෙක් කියලා සලකන එක වැරදි කියන එක. මොකද එක පුද්ගලයෙක් එක බුද්ධියකට හෝ තව බුද්ධියක් සංවර්ධනය වෙලා තියෙනකොට තවත් පුද්ගලෙක් වෙනත් බුද්ධි සංවර්ධනය වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපි කවුරුත් මෝඩයෝ කියලා බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. මොකද හැමෝම බුද්ධි 9ක් අරගෙන ඇවිල්ලා තියෙනවා.
ඒක සංවර්ධනයේ මට්ටම තමයි අපි දකින්න පුළුවන් වෙන්නේ. එතකොට තුන්වෙනි නිගමනයේ හැටි කියන්න පුළුවන් හැම පුද්ගලෙක්ම අද්විතීයයි කියන එක. ඒ කියන්නේ කිසිම පුද්ගලෙක් තව පුද්ගලෙකුට උසස්ව පහත් වෙන්නේ නැහැ කියන එක. අද්විතීයයි කියලා කියන්නේ එතකොට හැම පුද්ගලෙක්ම වෙනම ස්වාධීනව වෙනම එයාට වෙනම අනන්‍යතාවයක් තියෙන පුද්ගලෙක් කියන එක. ඒ කියන්නේ මොකද අර බුද්ධි 9 ඕනෑම දෙන්නෙක් ගත්තොත් ලෝකේ කොහේ වුණත් එක සමානව සංවර්ධනය වෙලා තියෙන්නේ වෙනස් අනිවාර්යයෙන්. ඒ නිසා හැම පුද්ගලෙකම අපි එක වගේ වටින අය හැටි වටිනා පුද්ගලෙක් හැටියට සලකන්න ඕන. හැම පුද්ගලෙකම අද්විතීය පුද්ගලෙක් හැටියට සැලකීම තමයි නිවැරදි වෙන්නේ. ඊළඟට අපි නිගමනයේ හැටියට ඉදිරිපත් කරන නිගමනයක් හැටියට හතරවෙනි සෑම පුද්ගලෙකුටම අවස්ථාව තියෙනවා නම් එක බුද්ධියක් හෝ වැඩි ගණනක් සංවර්ධනය කරගන්න පුළුවන් කියලා. අවස්ථාව තමයි අවශ්‍ය. ඒක සාමාන්‍ය අවබෝධයෙන් කියනවනම් ඔය මේ සංගීත විෂයක් ක්ෂේත්‍රයේට මේ බොහොම ප්‍රකට පවුල් ගත්තම ඒවයි ළමයි નિરાයාසයෙන්ම ඔවුන්ගේ සංගීතමය බුද්ධිය සාපේක්ෂව ඉක්මනින්ම වැඩියෙන්ම සංවර්ධනය වෙනවා. ඒක ඕනතරම් දකින්න තියෙන දෙයක්. නිසා දැන් අපි රටක් වශයෙන් රාජ්‍යයක් වශයෙන් ඕනම තැන රටක් රාජ්‍යයක් කළ යුත්තේ සෑම පුද්ගලයෙකුට සෑම පුරවැසියෙකුටම බුද්ධි 9ම සියලුම බුද්ධින් සංවර්ධනය කර ගැනීම සඳහා සමසාධාරණ අවස්ථා ලබා දීම සඳහා උපරිම වශයෙන් කැප වෙන එක කටයුතු කරන එක තමයි කළ යුත්තේ. එතකොට අවසාන වශයෙන් නිගමනයක් හැටි කියන්න පුළුවන් හැම පුද්ගලයෙකුම ඕනෑම පුද්ගලයෙක් ගැනීමට පොළඹවන්න පුළුවන් කියන එක. මේ බුද්ධි 9 ඔය අනතුරකින් වගේ යම් කිසි බුද්ධි කලාපයක් හෝ දෙකක් මේ ආබාධිත වෙලා නැත්තම් සෑම පුද්ගලයෙකුටම මේ බුද්ධි 9 අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අවස්ථාව ලැබුණොත් ඒක සංවර්ධනය වෙන අවස්ථාව සලසා දීපු ගමන්. නිසා ඒ කියන්නේ සෑම පුද්ගලයෙක්ම බුද්ධි සංවර්ධනය සඳහා බුද්ධිය සංවර්ධනය කර ගැනීම සඳහා පොළඹවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර මම නිරන්තරයෙන් සඳහන් කරන්නේ ශ්‍රේෂ්ඨ ගුරුවරයා කියලා කියන්නේ ඉගෙනීමට කියන්නේ සිතන්න සහ ඉගෙනීමට පොළඹවන පුද්ගලයා. ඒත් පෙළඹවීම තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ හැම පුද්ගලෙක්ම අධ්‍යාපන සංවර්ධනය සඳහා නැත්නම් බුද්ධි සංවර්ධනය සඳහා සංවර්ධනය කර ගැනීම සඳහා පෙළඹීමේ හැකියාව තියෙනවා. හොඳයි. බහුවිධ බුද්ධි න්‍යාය සම්බන්ධයෙන් හොවර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය සම්බන්ධයෙන් කරගෙන ආපු මේ වීඩියෝ මාලාව මේ අවසාන වීඩියෝෙන් නැත්නම් මේ 12 වෙනි වීඩියෝෙන් මේ විදිහට අවසන් කරනවා. නැවතත් වෙනත් වීඩියෝකින් හමු වෙමු. බොහොම